සුබ දවසක් වේවා ආදරණීය සියලුම සහෝදර සහෝදරියනි, විශේෂයෙන්ම වේදිකාවේ අසුන්ගෙන සිටින අපේ වෘත්තීය සමිති සඳහානේ සියලු නියෝජිත සහෝදරවරුනි සහෝදරියනි, මේ අවස්ථාව වනතුරු අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ දිවයිනේ නන්දසින් මේ අවස්ථාවට සම්බන්ධ වුණු ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි, මුලින්ම ස්තුතිවන්ත වෙනවා, ගෞරවය පළ කරනවා. මෙතෙක් වෙලා මේ තියෙන දුෂ්කර කොන්දේසි යටතේ මේ දුෂ්කරතා විඳගෙන ඊයේ රාත්‍රියේ ඉඳලා විවිධ දුර බැහැර ප්‍රදේශවල ඉඳලා මෙතෙන්ට ළඟා වෙලා මේ දක්වා නොයෙකුත් අපහසුතා විඳගෙන මේ රැඳී සිටීම සම්බන්ධයෙන් ගෞරව පූර්වක ස්තුතිය පුල කරනවා. ඒ වගේම ඉල්ලා හිටිනවා මොනතරම් නීරස වුණත් මේ தત્ත්වය මොනතරම් දුෂ්කර වුණත් මේ විනාඩි කිහිපයක් රැඳී ඉඳලා මේ වැඩේ අවසන් කිරීම සඳහා මට අවස්ථාව ලබා දෙන්න කියලා. කිසි දෙයකට බය වෙන්න එපා, අනිවාර්යයෙන්ම වැඩේ අවසන් කරනවා. එතකොට දැන් අපි අද මේ එකතු වුණේ ආණ්ඩුවට, ඒ වගේම මේ රට පුරා විසිරීලා පැතිරිලා ඉන්න රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ, අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ආයතනවල, සංස්ථාවල, මණ්ඩලවල මේ සෑම සියලු ස්ථානයකම වැඩ කරන අපේ සංවර්ධන නිලධාරී සහෝදර සහෝදරියන්ට පණිවිඩ කීපයක් ලබා දෙන්න. ඒක තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය මේ සම්මේලනයේ. ඇත්තටම ගත්තොත් මම මේ වෘත්තීය සමිති ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ 2012-13 කාලේ. අපි මේ සේවාවට ආපු මුල් අධියරේදී තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණේ. අපි සිහින දැක්කා විවිධ අරමුණු පරමාර්ථ පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන වෘත්තීය සමිති ඒකරාශී කරලා පොදු අරමුණක් වෙනුවෙන් විශේෂයෙන්ම සංවර්ධන නිලධාරියාගේ වෘත්තීය ගැටලු විසඳීම පමණක් අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන වෘත්තීය සමිති වැඩපිළිවෙලක්, ක්‍රියාත්මක වෙන වෘත්තීය සමිති මධ්‍යස්ථානයක්, ක්‍රියාත්මක වෙන වෘත්තීය සමිති සන්ධානයක් ගොඩනැගීම අපේ සිහිනයක් වෙලා තිබුණා. අපි එදා ඉඳලා මේ පහුගිය ගෙවුණු වසර 13ක් තිස්සේ විශාල දුක් අන්දරාවක් අපි විඳලා තියෙනවා. අපි ආයතන වලට ගිහිල්ලා තියෙනවා, අපේ නිලධාරීන්ට ආමන්ත්‍රණය කරලා තියෙනවා, අමාත්‍යාංශ වලට ගිහිල්ලා ඇමතිවරු හම්බෙලා, දෙපාර්තමේන්තු වලට ගිහිල්ලා ලේකම්වරු හම්බෙලා අපි විඳලා තියෙන දුක් ගැහැට මෙතෙක් කියලා කියන්න බෑ. මේ කාලය තුල මේ වෘත්තීය සමිති නායකයන්, මේ නියමුවන් තමයි මේ දුක් ගැහැට විශාල බරක් ඔළුවේ තියාගෙන වින්දේ. ඔවුන්ගේ අරමුණක් තියෙනවා කොහොම හරි කෙසේ හෝ මේ දුක් විඳින, මේ පීඩාවටපත් වෙන සංවර්ධන නිලධාරියාගේ ගැටලු වලට විසඳුම් ලබා දිය යුතුයි කියන ඒකායන අරමුණ ඇතුව තමයි මේ පහුගිය ගෙවුණු වසර 10-12 ගෙවුනේ. එතකොට අපි මේ දැකපු හීනය අද හැබෑ වෙලා තියෙනවා. අපි පහුගිය 10 වෙනිදා නුවරට ඒකරාශී වෙලා අපි ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කළා. අපි එකඟතා කිවිසුමකට අත්සන් කළා. අපි පොරොන්දු වුණා මෙතන ඉන්න විවිධ තල නියෝජනය කරන, විවිධ සංවිධාන නියෝජනය කරන, ඇතැම් වෙනස් අරමුණු සහිතව තියෙන පොදු අරමුණක් තියෙන සංවර්ධන නිලධාරියාගේ වෘත්තීය ගැටලු විසඳනවා කියන පොදු ඒකායන අරමුණ තියෙන වෘත්තීය සමිති 11ක් තමයි මේ ඒකාබද්ධ වෙලා දේශපාලන පාට පක්ෂ ભેදයකින් තොරව, අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ભેදයකින් තොරව, පළාත් ભેදයකින් තොරව එකතු වුණේ මේ පොදු අරමුණ ජයග්‍රහණය කරන්න. අපි සාධක කරලා කියනවා ඔබට මේ සන්ධානය තුල කිසිදු දේශපාලන වැඩපිළිවෙලකට මේ සන්ධානය ගෙනියන්නේ නැහැ. අපි සපත කරලා තියෙනවා, අපි එකඟ වෙලා තියෙනවා ඒ කාරණය මේ සන්ධානය තුල වගන්තියක් අපි අතුල් කරලා තියෙනවා මේ ඒකාබද්ධ ප්‍රකාශයට. අපි සාධක කරලා කියනවා අපි දිවි හිමියෙන්
මේ ක්‍රියාවලිය තුළ ඉන්නතුරු ඒක ආරක්ෂා කරගෙන සංවර්ධන නිලධාරියාගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීමේ ගමන ජයග්‍රහණයේ තෙක් අරගෙන යන්න අපි සූදානම්. ඒ සඳහා කැප වෙනවා කියන එක අපි මේ අවස්ථාවේ සමත කරලා කියනවා. එතකොට අපි අර මම මුලින් කියපු මොනවද අපි ආණ්ඩුවට ඒ වගේම අපේ සංවර්ධන නිලධාරීන්ට දෙන්න අද දවසේ බලාපොරොත්තු වෙන පණිවිඩ පළවෙනි එක තමයි අපි මෙන්න එකතු වෙලා ඉන්නවා. අපේ සංවර්ධන නිලධාරියාට ඇත්තටම කියනවා නම් මෙච්චර කාලයකට විශ්වාසවන්ත මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ. අපි පහුගිය කාලේ විශේෂයෙන් මේ ආණ්ඩුව බලයට එන්න කලින් අපි උත්සාහ කළා මධ්‍යස්ථානයක් ගොඩනගන්න. අපි දැක්කා ඇතැම් වෙලාවල් වල ඉතාමත්ම සාර්ථක වෘත්තීය ක්‍රියාමාර්ග අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා සංවර්ධන නිලධාරියා සම්බන්ධ කරගෙන. සමහර වැඩ වර්ජන සමහර මට මතකයි දින දෙකේ වැඩ වර්ජන අපි ඉතාම සාර්ථකව කළා. සමහර සංවර්ධන නිලධාරීන් වෘත්තීය සමිති වල සමාජිකවත් නැහැ. නමුත් ක්‍රියාත්මක වුණා. මේ ක්‍රියාමාර්ග එක්ක සම්බන්ධ වුණා. විශ්වාසවන්ත මධ්‍යස්ථානයක් අපිට ගොඩනගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒකට හරහට හිටියේ වෙන කවුරුවත් නෙවෙයි. ඔබට පුළුවන් ද කියන්න කවුද කියලා? මේ වෘත්තීය සමිති එක තැනකට එකතු කරන එකට හරහට හිටියේ වෙන කවුරුවත් නෙවෙයි. අපේ චන්දන සහෝදරයා. කිසිම අවස්ථාවක සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති එක තැනකට එකතු වෙන්න ඉඩ තිබෙන්නේ නැහැ. අපි ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙව්වේ. මොකද එතුමා අපි ක්‍රියාමාර්ග තෝරන්න සූදානම් වෙනකොට එතුමා කලින් දවසේ ක්‍රියාමාර්ග දානවා. අපිට සිද්ධ වෙනවා මේ නිලධාරී ඛණ්ඩනය වෙන එක වළක්ව ගන්න, බෙදෙන එක වළක්ව ගන්න, මේ ක්‍රියාමාර්ග දුර්වල වෙන එක වළක්ව ගන්න, ඒ ක්‍රියාමාර්ග වලට සමගාමීව ක්‍රියාමාර්ග දෝරන්න අපිට සිද්ධ වුණා. එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක් අපි ගත කරා. නමුත් අපි බලාපොරොත්තු වුණා මේ වර්තමාන ආණ්ඩුව මේ වැඩ කරන ජනතාවට දහසක් පොරොන්දු දීලා සංවර්ධන නිලධාරීන් සමුල වලට කැඳවලා සපත කරලා ඔවුන්ගේ බලයෙන් ඔවුන්ගේ ජවයෙන් ඔවුන්ගේ දාඩිය මහන්සියෙන් බලයටපත් වුණු මේ ආණ්ඩුව මේ වෙනුවෙන් යමක් කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් අද වෙනකොට අවුරුදු එකමාරක් ගත වෙලා තියෙනවා. සංවර්ධන නිලධාරියා වෙනුවෙන් ඔහුගේ ගැටලු වෙනුවෙන් කරපු කිසිම දෙයක් නැහැ. අපි මේ සංධානයේ විදිහට ඒකරාශී වෙනකොට අන්න කඩි මුඩියේ ලහියේ පාර්ලිමේන්තුවට කල් තැබීමේ විවාද යෝජනාවක් ඉදිරිපත් කළා. මොනවද ඉදිරිපත් කරලා කිව්වේ? සංවර්ධන නිලධාරීන්ට හැබැයි ගැටලු ටික කිව්වා. ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා. ප්‍රශ්න ටික විස්තර කරා, තේරුම් කරා. හැබැයි විසඳුන්නේ හැමදාම මතුරන අර අධීක්ෂණ සංවර්ධන නිලධාරී, පරිපාලන සංවර්ධන නිලධාරී මේ කතාව තමයි එදා කිව්වේ. එනිසා අපිට පැහැදිලි කිසිදු වැඩපිළිවෙලක් නැහැ. මේ ප්‍රශ්න විසඳන්න කිසිදු යෝජනාවලියක් නැහැ. මුලින් කිව්වේ විද්‍යාත්මක විසඳුම් හැම දෙයකටම. නමුත් මේ වෙනකොට මේ මූලික සේවා ව්‍යවස්ථාවටවත් විසඳුම් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි එන්නේ පණිවිඩය අපි අද දෙනවා ආණ්ඩුවට, ඒ වගේම අපේ සංවර්ධනධාරී සහෝදරවරුන්ට සහෝදරියන්ට. ඒ වගේම කලින් සහෝදරවරු මතු කළා අපි සේවා ව්‍යවස්ථා දෙකක් කෙටුම්පත් කරලා දෙනවා. විශාල මහන්සියක් වෙලා විශාල වශයෙන් අධ්‍යයනය කරලා විද්‍යාත්මක පදනම් මත සේවා ව්‍යවස්ථා දෙකක් අපි කෙටුම්පත් කරලා අද සමාජගත කරනවා. අද ජනගත කරනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේක ආණ්ඩුවට මේ පණිවිඩය යන්න ඕන. ඒ වගේම අපේ සංවර්ධන නිලධාරීන්ට මේ පණිවිඩය යන්න ඕන. ඒ වගේම අපි මෙන්න සටන ආරම්භ කරා. මෙන්න සටන් කරන්න පටන් ගත්තා. ඒකේ පළවෙනි ජයග්‍රහණය අද ලබනවා. මේ සමුළුව මේ ලෝක තත්වයේ තුල මේ ලංකාවේ පවතින තත්වයේ තුල මේ ඉන්ධන අර්බුද තුල මේ ගැටලුකාරී පරිසරය තුල මේ උණුසුම් තත්වයන් තුල අති සාර්ථක සමුළුවක් පවත්වලා අපි පළවෙනි ජයග්‍රහණය ලැබුවා කියන එක මේ සමුළුවට ඉතාමත්ම ආඩම්බරයෙන් මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි ජයග්‍රහණය ලබන්න පටන් ගත්තා. ඒ පණිවිඩය අපි දෙනවා. ඒ නිසා අය සැක හිතන්න එපා. සැක සංකා ඇති කරගන්න එපා. අවිශ්වාස කරන්න එපා. සංවර්ධන නිලධාරියාගේ ජයග්‍රහණය තහවුරු කරන තුරු අපි මේ සටන නවත්වන්නේ නැහැ. අපි නම් කරේ අයිතින් දිනා ගැනීමට සංවිධානය වෙමු. ජයග්‍රහණයේ තෙක් අඛණ්ඩව සටන් වදිමු. මේක තමයි අපේ තේමාව. ඒ නිසා අපි ඔබට තියෙනවා පැවරෙනවා දැන් කාර්යභාරයක්. මොකද්ද පැවරෙන කාර්යභාරය? මෙච්චර කාලයක් අපි මේ කණ්ඩායම දරාගෙන හිටපු කාර්යභාරය දැන් අපි මේ අද සමුළුවට ඒකරාශී වුණු අපි හැම දිනාටම පවර ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඔබට ඉල්ලා හිටිනවා, ඔබෙන් ඉල්ලා හිටිනවා මේ අද දවසේදී මේ සමුළුවේ මොකද්ද සිද්ධ වුනේ? අද දවසේදී මෙතන සිද්ධ වුණේ මොකද්ද කියන එක ඔබ හොඳින් ග්‍රහණය කරගෙන ගමට අරගෙන යන්න ඕන.
ඔබ හොඳින් ග්‍රහණය කරගෙන ඔබේ කාර්යාලයට අරගෙන යන්න ඕන. මේක ඊටාම කෙටි කාලයක් තුල දිවයිනේ සියලුම 1,50,000ක් වන සියලු සංවර්ධන නිලධාරී සහෝදර සහෝදරියන්ගේ කනට මේ පණිවිඩය ඔබ අරගෙන යන්න ඕන. ඒක තමයි ඔබට අපට පැවරෙන බරපතල වගකීම. එහෙම නැතුව ඔබ අද ගිහිල්ලා මෙතන මේ පණිවිඩය සම්පූර්ණයෙන් අමතක කරලා නිහඬ වුණොත් අපිට නැවත ඔබත් එක්ක මුල ඉඳලා පටන් ගන්න සිද්ධ වෙනවා. එනිසා අපි මේ වෙලාවේ අවධාරණය කරනවා මේ පණිවිඩය අරගෙන ගමට යන්න. ඔබේ කාර්යභාරය ඉටු කරන්න අපි සහතික කරනවා මේ ජයග්‍රහණය ඊටාම කෙටි කාලයක් තුල ඔබට අරන් දෙන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම කැපවීම උපරිම දායකත්වය ලබා දෙනවා කියන එක මේ වෙලාවේ සහතික කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට දෙනවා පණිවිඩයක්, තව පණිවිඩයක් අවසාන වශයෙන්. මගේ කතාව අවසන් කරන්නයි සූදානම. දැන් කාල වේලාව බොහෝ ඉක්ම ගිහිලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවට කියනවා දැන් අපේ කලින් සහෝදරයෙක් කිව්වා මේ පැත්තෙන් විතරක් නෙවෙයි අපි හැම පැත්තකින්ම ක්‍රියාත්මක වෙන්න සූදානම්. එක පැත්තකින් නීතිමය වශයෙන් අපි ක්‍රියාත්මක වෙන්න සූදානම්. ඔබ දැනගත්තා පහුගිය දවස්වල ඔබට අහන්නට ලැබුණා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් දුන්නා මේ රටේ උසස් තනතුරු වලට පත්වීමේ අයිතිය සෑම සේවාවකටම තියෙනවා කියන එක. විශේෂයෙන්ම පරිපාලන සේවය පමණක් ග්‍රහණය කරගෙන හිටපු උසස් තනතුරු 281කට සමයන්ට 381කට පත් වෙන්න අනෙකුත් සේවාවන්ට අවස්ථාව දෙන්න කියන නිර්දේශය කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ වෙනකොට ලබා දීලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම පරිපාලන සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියලා නියෝග කරලා තියෙනවා. එතකොට අපි විධිමත් පටිපාටියක් ඇතුල් වුණොත් මොකද අපේ බඳවා ගැනීමේ පටිපාටියේ ප්‍රශ්න තියෙනවා. අපි මේ කෙටුම්පත් වලට ඒක ඇතුළත් කරලා තියෙනවා. අපි මේ විධිමත් පටිපාටියකට අපේ සේවාව ඇතුළත් කරගත්තට පස්සේ අපිටත් අවස්ථාව ගන්න පුළුවන් ඒ තනතුරු වලටපත් වෙන්න. ඒ නිසා අපි සූදානම් මේ බලධාරීන් ඒකට ඉඩ දෙන්නේ නැත්නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා හෝ ඒ අපේ අයිතිවාසිකම දිනා ගන්න අපි කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ අනිවාර්යෙන් අවධාරණය කරනවා. ඒ වගේම අපි සූදානම් හෙට දවසේදී ආණ්ඩුව තවදුරටත් අහුම්කම් නොදෙනවා නම් අපි තව අවස්ථාවක් දෙනවා. තව කෙටි කාලයක් අපිට දෙන්න පුළුවන්. ආණ්ඩුව අපිට කැඳවයිද? මොකද මේ ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලේකම්වරයා අවසාන වශයෙන් අපිට සාකච්ඡාවක් දුන්නේ 2024 දෙසැම්බර් මාසයේ. එදා ඉඳලා අද වෙනකන් කිසිදු සාකච්ඡාවක් දීලා නැහැ. ඔන්න මහ ජනතාවගෙන් පඩි අරගෙන මහ ජනතාවගෙන් වැටුප් අරගෙන මේ මහ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඉන්න 1,50,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු කතා කරන්න සාකච්ඡාවක් දෙන්න ඇමතිවරයාට වෙලාවක් නැහැ. ලේකම්වරයාට වෙලාවක් නැහැ. ප්‍රජා සභාව බලගන්නේ අමාත්‍යාංශයේ ඇමතිවරයා ඔක්තෝබර් මාසේ පළවෙනිදා පහුගිය 2025 අපිත් එක්ක සාකච්ඡා කරලා කිව්වා මෙතන 14000ක් ඉන්නවා විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා මේ වැඩසටහන ආණ්ඩුවේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් මේකේ දෛනිකව ගැටලු මතුවෙනවා අපි මේ ගැටලු විසඳන්න මාසිකව සාකච්ඡා කරමු කියලා කිව්වේ. අද වෙනකන් අපිට ඔය මේ සහෝදරවරු මේ දිස්ත්‍රික් මට්ටමින් කැඳවලා දේශපාලන රැස්වීම් කරන්න ගියා මිසක අමාත්‍යාංශය තුල අපිට දැක ගන්නවත් ලැබුණේ නැහැ. ඕක තමයි යත්ත තත්ත්වය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් තුල ආණ්ඩුවෙන් කැඳවීමක් ලැබෙයි. අමාත්‍යාංශ වලින් කැඳවීමක් ලැබෙයි. අපි සාකච්ඡා කරන්න සූදානම්. එහෙම නැත්නම් අපි සූදානම් එතනින් එහාට ක්‍රියාමාර්ග වලට යන්න. ඌර්ධ්‍ය ක්‍රියාමාර්ග වලට අපි සූදානම්. වර්ජන වලට යන්න වෙයි. උද්ඝෝෂණ වලට යන්න වෙයි. පෙළපාලි වලට යන්න වෙයි. ඒ ඕනෑම ක්‍රියාමාර්ගකට යන්න මේ සංවර්ධන නිලධාරීන් සූදානම් කියන පණිවිඩය අද දවසේදී මේ පාලකයන්ට දෙනවා. මොකද මේ ඇවිල්ලා ඉන්නේ නියෝජිතයන් විතරයි. ඔබ දන්නවා මේ තියෙන ජීවන වියදම හමුවේ මේ තියෙන ඉන්ධන වියදම හමුවේ අපිට මීට වඩා දහස් ගණනක් කැඳවන්න පුළුවන්. කැඳවන්න එන්න සූදානම්. නමුත් අපි මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මේකට සිග්නල් එකක් දෙන්න ආණ්ඩුවට මෙසේජ් එකක් දෙන්න සංවර්ධන නිලධාරීන්ට මෙසේජ් එකක් දෙන්න. ඒ නිසා අපේ ක්‍රියාමාර්ගයේ ආරම්භයක් පමණයි මේ ආරම්භ කරපු සටන මේ අද ජයග්‍රහණය කරපු ගමන දෙවන්ත ජයග්‍රහණ වලින් කෙලවර කිරීම දක්වා ගමන් කරන්න සූදානම්. ඒ සඳහා අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානය වෙමු.